හොඳයි දයාබර දෙමාපියනි මම දැන් ඔයගලන්ට කියලා දෙන්නම් මේ කොහොමද මේ Max Speed අපේ app එක ඔයගලන්ගේ Android phone එකට install කරන්න කියලා. ඉතින් ඒ සඳහා මුලින්ම අපි මේ Play Store එකෙන් permission ගන්න ඕන. මොකද මේ app එක Play Store එකේ නැහැ. අපි ඔයගලන්ට WhatsApp වලින් තමයි මේ app එක ලබා දෙන්නේ. එහෙනම් අපි මුලින්ම Play Store එකෙන් permission ලබා ගැනීම සඳහා මෙන්න මේ දේ කරන්න ඕන. මුලින්ම අපි මෙන්න මේ විදියට ඔයාගේ phone එකේ Play Store එකට යන්න ඕන. දැන් මම මගේ phone එකට ගිහිල්ලා මේක කරන විදිය පෙන්න දෙන්නම්. හොඳද? දැන් මෙතන තියෙනවා මේ Play Store කියලා. ඔයාලට පේනවනේ මේ මෙතන මෙන්න මෙතන Play Store. මෙන්න මේක මෙහෙම ටච් කරනවා. එහෙම ටච් කරාට පස්සේ දැන් ඔයාලට පේනවා මේ Play Store එකේ මේ දකුණු පැත්තේ උඩ කෙළවර. එතන තියෙන පුංචි අයිකන් එකක්. දැන් මගේ නම් තියෙන්නේ කොළ පාට මේ සුදු පාටින් L අකුර තියෙනවා. ඒ ලලිත් කියලා නිසා තමයි L අකුර තියෙන්නේ. ඉතින් ඔයාගේ එතන මේ විදිහට අයිකන් එකක් තිබෙනවා. එහෙම නැත්නම් මොකක් හරි ෆොටෝ එකක් හරි තියෙන්න ඕන. හරිද? ඒතර මුලින්ම අපි කරන්න ඕනේ අන්න එතන ටච් කරගන්න ඕන. Play Store එකට ගිහිල්ලා දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන මෙන්න මේ අයිකන් එක. මේ තියෙන මෙන්න මෙතන. මෙන්න මේක තමයි ටච් කරන්න ඕනේ. ඔන්න ඒක ටච් කරා මම. හරි දැන් මෙතනින් ඔයා තෝරගන්න ඕන Play Protect. මෙන්න මේක. මේ තියෙන මෙන්න මෙතන. මේ තියෙන Play Protect කියලා. මෙන්න මේ අවස්ථාව තමයි ටච් කරන්න ඕනේ. හරිද? ඔන්න ඒක ටච් කරනවා. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකට එනවා. මෙතනින් ඔයා කරන්න ඕනේ නැවතත් දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන setting icon එක. මෙන්න මේ setting icon එක මෙන්න මෙතන ඔයා ටච් කරන්න ඕන. හරිද? ඔන්න ටච් කරා. එහෙම ටච් කරාම ඔයාට මෙන්න මේ වගේ දෙයක් තමයි පේන්නේ. මෙතන තියෙනවා මෙන්න මේ වගේ ස්විච් දෙකක්. මෙන්න මේ ස්විච් දෙකම ඔයා ඕෆ් කරන්න ඕන. හරිද? එතකොට මේක මෙතන තියෙන්නේ ඒ කියන්නේ Play Store එකේ app විතරයි ඔයාට phone එකට install කරන්න පුළුවන්. වෙනත් බාහිරින් දෙන app එහෙම install කරන්න බෑ. Play Store එකෙන් එතන ඒක තහනම් කරලා නවත්තලා තියෙන්නේ. ඉතින් දැන් අපි කරන්නේ අන්නේ ඒගොල්ලන්ගේ නැවතුපේ එක මේ తాවකාලිකව මේ ඒගොල්ලන්ගේ permission එක ගන්නවා. හරිද? ඉතින් මේ ස්විච් දෙකම අපි off කරන්න ඕන. ඔන්න දැන් මම යට ස්විච් එක මෙහෙම off කරනවා. හරිද? ඔන්න බලන්න. හරි. ඔන්න මම මේ උඩ ස්විච් එකත් off කරනවා. දැන් ඒක off කරන්න ගියාම මේ password එක ඉල්ලනවා. ඒ කියන්නේ දැන් මගේ phone එකට password එකක් දාලා තියෙන්නේ. දැන් ඔයාගේ phone එකේ password එක තමයි ඔයා ගහන්න ඕනේ. එතකොට දැන් password එකක් නැත්තම් මෙහෙම එකක් එන්නේ නැහැ. හරිද? ඉතින් මෙතන මේ turn off කියන එක මම ටච් කරනවා. මෙතින් turn off මේක ටච් කරනවා. දැන් මගේ fingerprint එක තියන්න කියලා කියන්නේ. ඔන්න මම fingerprint තිබ්බා. දැන් මේක off වුණා. දැක්කද? මෙන්න මේ දේ ඔයා මුලින්ම කරගන්න ඕන. ඊට පස්සේ ඔයාට පුළුවන් Play Store එකේ නැති මම WhatsApp වලින් එවන app එක ඔයාගේ phone එකට install කරන්න. නැත්තම් එහෙම install කරන්න බෑ. හරි? දැන් ඔබට පේනවා මේ දෙක දැන් මෙහෙම off වෙලා තියෙන්නේ. ඊට පස්සේ app එක install කරලා ඉවර වුණාට පස්සේ නැවතත් ඔයා කරන්න ඕන දෙයක් තමයි මේ දෙක ස්විච් දෙකම on කරලා තියන්න ඕන. මෙන්න මේ විදිහට on කරලා තියන්න ඕන. ඒ කියන්නේ app එක install කරලා ඉවරුනාට පස්සේ. හරි. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට නැවත නැවත බලලා මේක කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට කරන්න ඕන. හරි. දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ app එක install කරන්න කියලා. ඔන්න දැන් මම WhatsApp වලට යනවා. හරිද? ඔන්න දැන් WhatsApp වලට ගියාම මම පෙන්නන්නම් ඔබට WhatsApp වල මේ app එක. හරි. මම පෙන්නන්නම්කෝ. මම ඉන්නකො පොඩ්ඩක්. හරි ඔන්න මම ඔයාලා මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ Max Speed 20/50. මෙන්න මේ විදිහට app එක තියෙනවා. දැන් මේක උඩ මෙහෙම ටච් කරනවා. ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඒ කියන්නේ මේ setting වලට යන්න ඕන. ඒ කියන්නේ දැන් app එක install කරන්න බෑ WhatsApp වල permission නැතුව. ඒ කියන්නේ WhatsApp වලින් මම ඔයාලට මේ app එක එවන්නේ. ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕනේ WhatsApp වලට ගිහිල්ලා WhatsApp වල permission ගන්න ඕන. ඒ සඳහා මෙන්න මේ setting කියන තැන ටච් කරන්න ඕන. මේ setting මෙන්න මෙතන ටච් කරනවා. ඊළඟ WhatsApp වල මේ තියෙන මෙතන මේ allow app installs. ඒ කියන්නේ මේ app එක මේ install කිරීම උදෙසා මේ WhatsApp වලින් permission දෙන්න කියලා කියන්නේ. එහෙනම් මෙන්න මෙතන මේ උඩ තියෙන switch එක on කරනවා. හරි ආන්න දැක්කද? දැන් මට නම් මෙතන තියෙන update කියලා. ඒ කියන්නේ දැනටමත් මේ app එක මම මේක install කරලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ update කියන වචනේ ආවේ. දැන් ඔයාට මේක එන්නේ ප්‍රථම වතාවට මේක install කරන්නේ. එතකොට ඔයාට මේ මෙතන install කියන වචනේ තමයි තියෙන්නේ. එහෙනම් මේ install කියන වචනේ ඔයා ටච් කරන්න ඕන. දැන් මම update කියන එක ටච් කරාම මේ නැවත install වෙනවා. හරිද? මේ අන්න දැක්කද? ඊට පස්සේ මෙන්න මේ වගේ අවසාන වතාවට මෙන්න මේ වගේ පණිවිඩයක් එනවා. දැන් ඔයා මෙතනින් මේ open කියන එක දෙන්න පුළුවන්. open කියලා දුන්නාම කෙලින්ම app එක open වෙනවා. දැන් මෙතන තියෙනවා මෙහෙම while using the app මේ උඩ මේක අපි මෙහෙම ටච් කරනවා. දැන් මේ ටික ඔක්කොම allow කරන්න ඕන. ඔව් මෙන්න මේ විදිහට අපේ app එක install වුණා. දැන් අපි next දෙනවා. දැන් මෙතන මේ
ඇග්‍රි කියන තැන ටච් කරන්න. දැන් ඔබට පේනවා මෙතන තියෙන සීරියල් නම්බර් එකක්. මෙන්න මේ සීරියල් නම්බර් එක ඔබ මට WhatsApp වලින් එවන්න ඕන. නම්බර්ස් 10ක් තියෙනවා. වරද්දන්න නැතුව සීරියල් නම්බර් එක මට WhatsApp වලින් මැසේජ් එකක් විදිහට එවන්න. එහෙම නැත්නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට WhatsApp වලින් එවන්න. ගෲප් එකට දාන්න එපා. මට පර්සනලි එවන්න. මම ඔයාට පාස්වර්ඩ් එක ලබා දෙනවා. ඒ පාස්වර්ඩ් එක මෙතන ගහලා ඔය යටින් තියෙන enter කියන බටන් එක ටච් කරුවා නම් ඔන්න පුතේ ඇප් එක ඕපන් වෙනවා. හරි. ඊට පස්සේ කරන්න වැඩ ටිකක් තියෙනවා. මොකද ඇප් එක රෙජිස්ටර් කරන්න ඕන. ඒක මම පස්සේ කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. හරි. මෙහිම තමයි Max Speed app එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නේ.